Hi guys, welcome to back my channel. ඔන්න මමත් ගියා wow shop එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇත්තටම ගොඩක් වටිනවා porcelain items නම් රුපියල් 350ට මං හිතන්නේ නැහැ කොහෙවත් ගන්න තියෙනවා කියලා. ඇත්තටම ගොඩක් වටිනවා. මේකප්ස් වලින් නම් එක එක කලර්ස් වලින් ගන්න තිබ්බා. තව ඒ වගේම වයින් ග්ලාස් උත් තිබ්බා. වයින් ග්ලාස් උත් ඇත්තටම ගොඩක් වටිනවා 350ට. මෙතන හෙලෝ මාස්ටර් කියන බොටල් එකත් මං හිතන්නේ 350ට ගන්න කියන තියනවා කියලා. ඒක මේ බොටල් එක ග්ලාස් තියෙන්නේ. අලුතින් ගෙදරට බඩු ගන්න හිතාගෙන ඉන්නවා නම් කෙනෙක් ඇත්තටම මෙතනට ඇවිල්ලා ගත්තොත් නම් මං හිතනවා ගොඩක් ලාභ වෙයි කියලා. මොකද මං දැකලා නැහැ මේ වගේ අඩුවට රුපියල් 350ට porcelain items තියෙනවා කියලා. හැබැයි තව එක එක items උත් තිබ්බා. සමහර ඒවා නම් 350ට මං හිතන්නේ වටිනවා කියලා. නමුත් අර porcelain items මං හිතනවා වටිනවා කියලා. මෙතනත් තිබ්බා lunch box එහෙමත් තිබ්බා 350ට ගන්න. ඒව නම් හැබැයි අනිත් වලට සාපේක්ෂව ඒකත් රුපියල් 350ට ලාභයි. තව තිබ්බා chalk ඊට පස්සේ pencils වර්ග තව ගෑරප්පු හැඳි එහෙම සෙට් තිබ්බ 6ක් ඒකත් 350යි. ඒකත් මං හිතනවා වටිනවා කියලා. තව පොඩි ප්ලාස්ටික් අයිටම්ස් එහෙමත් තිබ්බා. මේ wow shop එක තියෙන්නේ පාමංකඩ. ඇත්තටම ඕගොල්ලෝ වෙහිකල් එකක ගියත් බස් එකේ ගියත් ඕගොල්ලන්ට හොඳටම පේනවා බෝඩ් එක මං හිතන්නේ. ඇත්තටම මම wow shop එකට යන්න ආපු ගමනක් නෙමෙයි අද. ඒත් දැක්ක නිසා මම ආවා. ඇත්තටම මම බුක් ෆෙයාර් එකට ආයි පාරක් යන්න තමයි ආවේ. මොකද මට තව පොත් වගේක් ගන්න තියෙනවා. මොකද බුක් ෆෙයාර් එක තියෙන්නේ හෙට විතරයි. ඒ නිසා මං අද යනවා. මට හෙට වැඩ වගේක් තියෙන නිසා මට හෙට යන්න වෙන්නේ නැහැ. මම කලින් බුක් ෆෙයාර් එකේ වීඩියෝ එකක් කරපු නිසා මම බුක් ෆෙයාර් එකේ වීඩියෝස් අද ගේන්නේ නැහැ. ඊට පස්සේ බුක් ෆෙයාර් එකට යන්න කලින් අපි වන් ගෝල් ෆේස් එකට ගියා මොනවා හරි කන්න ඕනි කියලා. ඇත්තටම අපිට පොඩි බඩගින්නක් ආවා. මොනවා හරි කන්න කියලා තමයි අපි යන්නේ. අලප්ප කට්ටියකේ ඔයගොල්ලෝ බිරියානි එක කාලා බලන්න හරිම රසයි මටන් බිරියානි එක. ඊට පස්සේ අපි ගියා බබල් ටී බොන්න. අපි බබල් ටීත් අරගෙන අපි ඊට පස්සේ පීට්සා හට් එකට ගියා පීට්සා කන්න කියලා. ඊට පස්සේ තමයි අපි බුක් ෆෙයාර් එකට යන්නේ. මේ තියෙන බුක් ෆෙයාර් එකේ තියෙන රිස්බරි කැෆේ එකේ තියෙන මෙනු එක